Om Shri Ganeshaya Namah. Welcome to my Clearest YouTube channel. ඔයාලා හොඳින් සතුටින් ඇති කියලා මං හිතනවා. අද අපි කරන්න යන්නේ collective reading එකක්. ඒකෙදී මං science ටිකක් කියනවා. ඒ science වලින් ඔයාලට එකක් හරි match වෙනවා නම් මේ reading එක දිගටම බලන්න පුළුවන්. අද අපි කරන collective reading එක ඊළඟ මාසෙට. ඔයාලගේ ඊළඟ මාසෙට මේ අද reading එක බලන දවස්වල කවදා වුණත් අද ඉඳන් ඔයාලගේ ඊළඟ මාසෙට කොහොමද ඔයාලගේ overall energy එක කියලා තමයි අපි බලන්න යන්නේ. මේක timeless reading එකක්. ඔයාලා බලන දවස් ඉඳන් මේක accurate වෙනවා මාසයක් ඇතුළත මේ ඔයාලා බලන reading එක accurate වෙනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all කරලා තියාගත්තොත් ඔයාලට මගේ readings දිගටම බලන්න පුළුවන්. යාළුවන්ට share කරන්න, like කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. හරි. අපි බලමු science මොනවද කියලා. පළවෙනි sign එක ඔයාලා ඉන්න තැනට දැන් ගණ දෙවියන්ගේ රූපයක් හරි ස්ටැචු එකක් හරි පේනවා නම් මේ reading එක ඔයාලට බලන්න පුළුවන්. ඔයාලා මේ වෙලාව ඇඳගෙන ඉන්නේ කහ පාට, රෝස පාට නැත්නම් දම් පාට ඇඳුමක් නම් මේ reading එක බලන්න පුළුවන්. ඔයා දැන් ඔයාගේ අතේ දාගෙන ඉන්නව නම් bracelet එකක් හරි නැත්නම් bangle එකක් හරි ඔයාට මේ reading එක බලන්න පුළුවන්. ඔයා දැන් ඇඳගෙන ඉන්න ඇඳුමේ මල් තියෙනවා නම් මල් print එකක් ගිහිල්ලා තියෙනවා නම් නැත්නම් ඉන්න තැනට මල් print එකක් තියෙන මොකක් හරි material එකක් පේනවා නම් fabric material එකක් පේනවා නම් මේ reading එක ඔයාලට බලන්න පුළුවන්. ඔයා ඉන්න තැන ඔයාගේ ඉස්සරහ හරි පේන අවට හරි කොළ පාට හරි සුදු පාට හරි දෙයක් පේනවා නම් මේ reading එක බලන්න පුළුවන්. ඔයා මේ reading එක බලන්නේ දවස් දෙකක් ඇතුළත උකුස්සෙක් දැක්කනම් මේ reading එක බලන්න පුළුවන්. ඔයා මේ reading එක බලන්න දවස් 3කට විතර කලින් ඔයාට කාගෙන් හරි රතු මල් මොන හරි මල් జాතියක් ලැබුණා නම් හරි නැත්නම් ඔයා කාට හරි රතු පාට රෝසස් හරි වෙන මොන හරි මල් జాතියක් දුන්නා නම් මේ reading එක බලන්න පුළුවන්. ඔයා මේ reading එක බලන්න සතියක් ඇතුළත පොඩි බබෙක්ට මොන හරි දුන්නා නම් gift එකක් විදිහට මේ reading එක ඔයාට බලන්න පුළුවන්. මේ reading එක බලන්න දවස් 3ක් ඇතුළත මීමැස්සෙක් දැක්කනම් නැත්නම් මීමැස්ස ගොඩක් දැක්කනම් මේ reading එක බලන්න පුළුවන්. ඔයා මේ reading එක බලන්න සති දෙකක් ඇතුළත මොන හරි පරණ building එකකට නැත්නම් මොන හරි දේවාලයකට නැත්නම් පන්සලකට වගේ පරණ තැනකට ගියා නම් මේ reading එකට බලන්න පුළුවන්. ඔයා මේ reading එක බලන දවසේ සමනලෙක් දැක්කනම් එයා රතු පාට සමනලෙක් නම් ගොඩක් හොඳයි. සමනලෙක් නැත්නම් ඕනම පාටක සමනලෙක් දැක්කනම් මේ reading එක බලන දවසේ මේ reading එක බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන දවසට දවස් 3ක් ඇතුළත ඔයා මේ reading එක බලන දවස් 3කට කලින් ඔයා අහසේ තරු දිහා නැත්නම් අහස දිහා රෑ අහස දිහා බලන් හිටියනම් අහසේ තරු දිහා බලන් හිටියනම් ඔයාට මේ reading එක බලන්න පුළුවන්. හරි. ඒවා තමයි science ටික. ඔයාලට මේ science වලින් එකක් හරි match වෙනවා නම් මේ reading එක බලන්න. හරි. අපි බලමු reading එක කොහොමද කියලා. අපි අද collective reading එකෙන් බලන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලගේ මේ අද ඔයාලා බලන දවසේ ඉඳන් ඉදිරියට එන මාසෙ ගැන බලන්නේ. overall energy එක තමයි අපි අද බලන්නේ. අපි බලමු ඔයාලට කොහොමද මේ එන මාසෙ කියලා. ඔයාගේ ජීවිතේ ඔයාට අදාළ කරන්න ඕන වැඩ කෙරෙන්නේ නැහැ බ්ලොක් වෙලා වගේ තිබුණාද? දැන් ඔයාට ඒ ගැන කිසිම උනන්දුවක් නැතුව ඔයාට ඒ වැඩ කරන්න හිතෙන්නේ නැතුව තිබුණ කාලයක් තිබුණාද? දැන් ඔයාට පුළුවන් මේ ඊළඟ එන මාසෙ ඇතුළත ඔයාගේ සියලුම වැඩ ඉක්මනට කරගන්න. ඔයාට උනන්දුවක් තිබුණ නැත්නම් ඔයාගේ වැඩ කරගන්න ඔයාගේ උනන්දුව එකපාරටම ඇවිල්ලා වගේ නැත්නම් ඔයාට ඒ වැඩ ආසාවෙන් කරන්න සුදුසු පරිසරයක් එක්ක ඔයාගේ වැඩ ටික හොඳට කරගන්න අවශ්‍ය ශක්තියක් එකපාරටම ලැබෙනවා. එහෙම පේන්නනවා ඔයාලගේ එන ඊළඟ මාසේ. ඔයාගේ වැඩ ටික මනින් නැත්නම් වේගෙන් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ ඊළඟ මාසයේ ඇතුළත. ඒ ඔයාගේ වැඩ කියන එකට අදාළ වෙනවා ඔයාගේ ආදරය නැත්නම් ඔයාගේ දානය සල්ලි ඒ පැත්ත. ඒ වගේම ඔයාගේ සෞඛ්‍ය අඩු වෙලා තිබුණා නම් ඔයාගේ සෞඛ්‍ය දියුණු වෙන මට්ටමක් එන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වැඩ නැත්නම් ජොබ් එකේ වැඩ, බිස්නස් වැඩ නැත්නම් ඔයා ස්ටඩීස් කරනවා නම් ඒ වැඩ ඒව නැවතිලා බ්ලොක් වෙලා වගේ තිබුණා නම් ඒව හරියන්න පුළුවන් හොඳ මාසයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. වගේම ඒ ලැබෙන වෙනස්කම් ක්ෂණිකව වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ලොකු උනන්දුවක් ඒ ගැන ඇති වෙන්න පුළුවන් ඔයාගේ වැඩ සම්බන්ධයෙන්. කිව්ව ඒ ඒරියාස් සම්බන්ධයෙන් ඔයාට ඒ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. වගේම ඔයාට
ඒ මං කිව්ව කාරණා සම්බන්ධයෙන් ඔයාගේ වැඩ අවුල් වෙලා වගේ තිබ්බනම් නැත්තම් ඒවට යන්න ඉලක්කයක් හරියට තිබුණ නැත්තම් ඔයාට මොන හරි ටාගට් එකක් තිබුණ නැත්තම් ඒ දේවල් කොහොමද කරගන්නේ කියන එක ඒ දේවල් ඔයාට ටාගට් එකක් ඇතුව ඉක්මනට පිළිවෙලකට කරගන්න පුළුවන් වෙන මාසයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. වගේම ඒ දේවල් හොඳින් කරගන්න පුළුවන් විදිහට ඒ සුබ පැත්තට වෙන පණිවිඩයක් ලැබෙන මාසයක් වෙනවා. වගේම ඔයා යන්න හිටියනම් කන්ට්‍රීස් වලට යන්න හිටියනම් ඒ ගමන සාර්ථක වෙන මාසයක් වෙනවා. හොඳ ට්‍රැවල් කරන්න පුළුවන් මාසයක් වෙනවා. ඔයාට අවශ්‍ය නම් ඒ දේවලුත් හොඳට සිද්ධ වෙන මාසයක් වෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඒ මං කිව්ව ආදරය නැත්තම් ධනය සම්බන්ධයෙන් වගේ වැඩ ජොබ්ස් නැත්තම් ස්ටඩීස් වලින් ඒ දේවල් වලින් ජීවිතේ ශනික උනන්දුවක් ඇති වෙන මාසයක් වෙනවා. ඒ වගේම ඒ ඒරියස් වලට සුබ ආරංචි ලැබෙන මාසෙකුත් වෙනවා. දේවල් ශනික වෙනසක් ලැබෙන මාසයක් වෙනවා. ඒවා හොඳ පැත්තට තමයි තියෙන්නේ. තිබ්බ ප්‍රශ්න වලට විසඳුම් වේගයෙන් ලැබෙන මාසයක් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය වගේ ටික අඩු වෙලා තිබුණා නම් සෞඛ්‍යය දියුණු වෙන මාසයක් වෙනවා. ඒ තිබ්බ පරණ අදහස් නැත්තම් පරණ විදියට හිතන දේවල් වෙනස් වෙලා අලුත් විදියට හිතලා ඔයගේ වැඩ සාර්ථක කරගන්න පුළුවන් වෙන ඔයගේ හිතවිලි වෙනස් වෙන මාසයක් වෙනවා. දැන් අපි බලමු ඔයගේ ආදරය සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ කියලා. ආදරයේදී ඔයාට ආදරයක් ලැබෙනවා. එකක් නෙවෙයි ඔයාට ඔප්ෂන් දෙකක් නැත්තම් ඊට වඩා ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන මාසයක් වෙනවා. ඒ වගේම ඔයා ඒ අවස්ථාවන් වලින් එකක් තෝරගන්නත් ඕන අවස්ථාවකට ඔයාට පත් වෙන්න පුළුවන්. ඒ chances මිස් කරගන්න නැතුව තෝරාගෙනම කරන්න ඕන. ඒ සියලු දේවල් ඔයාට මොනවද ඩීටේල්ස් විදියට ඔයාට දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් ඔයා දෙකෙන් හරි වෙන් කීපෙන් හරි එකක් තෝරගන්න ඕන. දැන් ඒ chances මිස් වෙන්න පුළුවන් කියලා විශේෂම ඔයාට පණිවිඩයක් ලැබලා දෙනවා. ඔයාගේ ආදරය ලැබෙන එක ඉක්මනින් ලැබෙනවා. ඒ වගේම ඉක්මනින් විවාහයකට යන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒත් ඔයා හැබැයි තෝරගැනීමක් තියෙන අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේක වැදගත් තීරණයක්. ඔයාගේ ආදරේ විවාහය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් නැත්නම් අමාරු තීරණයක් ගන්න පුළුවන් වෙන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ වුණත් ඔයා ඒ තීරණය ගන්න ඕන. නැත්නම් ඔයාගේ chance එක මිස් වෙන්න පුළුවන් කියලා විශ්යෙන් පෙන්ලා දෙනවා. ඒක කල්පනා කරලා බලලා හොඳ දෙයක් තීරණය අරගෙන ඔයාගේ ජීවිතේට හොඳක් කරගන්න තීරණය කරන්න ඕන. අභ්‍යන්තර සිතුවිලි වලට සවන් දීලා දැන් සියලුම දේවල් වාසිය අපි දන්නේ නැති හින්දා අපිට කරන්න පුළුවන් කොම් පේන්නේ නැති හින්දා ඒ තීරණයක් ගන්නත් ඕන හින්දා ඔයා හොඳට ඔයාගේ මනසට ඉන්ටුයිෂන් එකට සවන් දීලා හොඳ දෙයක් හොඳ විදිහට තීරණය කරන්න කොහට වාසි වෙන විදිහට ඒ කියන්නේ ටික කාලය අරන් කල්පනා කරන්න ඔයා යම් තාක් දුරකට එන අවස්ථාවන් ගැන දන්නවා. ඒ නිසා ඔයාට පුළුවන් වෙනවා හොඳ chance එකක් තෝරගන්න. ඔෂ්‍යවට පෙන්ලා තියෙනවා මේ තීරණයක් ගන්න ඕනකම තිබුණත් ඔයා මගහැර ඉන්නවා කියලා. ඒ නිසා ඒ තීරණය මගහරින්න නැතුව ගන්න කියලා විශ්යෙන් පෙන්ලා දෙනවා. එතකොට ඔයාගේ හිතට සැහැල්ලුවක් දැනේ. ඉතින් ඔයාට පුළුවන් ආදරය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රමාණයකට දන්න හින්දා ඔයා ගැන ඉස්සෙල්ලම ඔයාගේ පැත්තෙන් බලලා හොඳ තීරණයක් ගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඒ හින්දා මේ මාසය තුලත් ඔයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඒ ආදරය සම්බන්ධයෙන්. ඔයාගේ ධනය සම්බන්ධයෙන් බලනකොට ධනයේ වර්ධනයක් පෙන්නනවා. ශනික තීරණ ගන්න අවස්ථාවන් ලැබෙන්න පුළුවන්. වගේම පෙන්නනවා නේද සම්බන්ධ කාරණාවකදී ඔයාට ලොකු සිත් වේදනාවක් නැත්නම් ලොකු දුකක් හදවතට දැනෙන්න සිදුවීමක් වෙලා තියෙනවා කියලා. ඒ හිම අවස්ථාවකට මුහුණ පාලා තියෙනවා නම් නැත්නම් ඒ වගේ අවස්ථාවකට මුහුණ පාන්න සිද්ධ වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ දෙයින් ඔයාගේ ජීවිතේට පාඩමක් ඉගෙනගෙන ඒ ජීවිතයේ ඒ දේවල් ඔයාට නැති වුණ දේවල් හරි ඔයාගේ හිත සිදීමට ඒ අදාළ වුණ දේවල් අමතක කරලා ඔයාගේ ජීවිතය නැවත පටන් ගන්න. අනේ සම්බන්ධයෙන් බලනකොට තවදුරට ඔයාට මාසය ඇතුළත ලොකු අහිමිවීමක් වෙන්න පුළුවන් සමහරලාට නැත්තම් දැනටමත් ඒ ලොකු අහිමිවීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්. මොකක් හරි මුදල් වංචාවකට නැත්තම් ඒ මුදල් සම්බන්ධව මොකක් හරි රැවටීමකට ලක් වෙලා තියෙන්න පුළුවන් නැත්තම් ලක් වෙන්න පුළුවන්. ඒ නිසා තාම ඒ අවස්ථාවට ලක් වෙලා නැත්තම් ඔයාට පුළුවන් ඒ ගැන සැලකිලිමත් වෙලා ඒ අවස්ථාවට මුහුණ පාන්න නැතුව ඉන්න මේ රීඩින් එක බලනවාට පුළුවන්. නැත්තම් දැනටමත් ඔයා රැවටීමකට ලක් වෙලා ඉන්නවා නම්
ඔයාට හිතන්න තියෙන්නේ ඔයාට ලැබුණු දුකත් తాවකාලිකයි. ඒ නිසා ඔයාට ඒ ජීවිතේ ඔයාට අහිමුණු දේ පාඩමක් විදිහට ඉගෙනගෙන ඒ ජීවිතේ ඔයාට අහිමුණු දේ අමතක කරලා නැවත නැගී හිටින්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔයාට පුළුවන්කම ලැබෙනවා නැවත හිතයටත් වඩා හොඳ තත්යකටපත් වෙන්න. දැන් මේ වෙලාවේ ඔයා ඒ තත්ත්වයට මුහුණ පාලා නැත්නම් ඔයාට පුළුවන් ඒ දේවල් වලින් මග ඇරලා ඔයාට රැවටීමක් වෙන්න අවස්ථාවක් වගේ දැන් හැදිලා තියෙනවා නම් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඒ දේවල් වලින් මග හැරගත්තොත් ඔයාට පුළුවන් ඇත්තටම හොඳ අවස්ථාවකට යන්න ධනය අතින් උපරිම තත්ත්වයකට එන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. මුදල් වංචාවක් වෙන තැනක කටයුතු වෙනවා නම් ඔයාට දැනටමත් තේරෙනවා ඇති. ඒ දේවල් වලින් අයින් වෙලා ඉන්න එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා. මේ රීඩින් එක බලුවම ඔයාට පුළුවන්කම ලැබෙනවා ඒ දේවල් වලින් වැළකීලා ඉන්න. නැත්තම් ඒ වගේ අවස්ථාවකට පාර කැපෙනවා නම් ඔයාට පුළුවන් ඒ දේවල් වෙනස් කරගන්න. ඔයාගේ ජීවිතයේ ඉලක්ක වලින් අයින්ට යන්න නැතුව නැත්තම් ඔයාගේ ජීවිතයේ තියෙන ඉලක්ක වලින් මුදල් ඉලක්ක වලින් වෙන් වෙන්නේ නැතුව ඔයාට ඒ ඉලක්ක ඔස්සේම යන්න පුළුවන්. හරි විදිහට ගියොත් ඒ කියන්නේ ඔයා වංචාකාරයන්ට අහු වෙන්නේ නැතුව නැත්තම් වංචාවක් වෙන්නේ නැතුව ජීවිතේට හොඳින් මුදල් පාලනය කරගෙන කළමනාකරණය කරගෙන වැඩ කරගත්තොත් ඔයාට යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙන මාසයක් වෙනවා. නැත්තම් ඔයාට මේ වෙලාවේ ලොකු ධනයක් අහිමි වෙලා නැත්තම් ඔයා ණයක් අරන් ඒක ලොකුට ඒ ගැන පැටලිලා නම් ඉන්නේ. ඔය විදිහට හිටියාම ජීවිතේ ඉස්සරහට යන්න නැතිඳ ඔයාට පුළුවන් ඔය ගැටලුවෙන් ඉවත් වෙලා නැත්තම් ඔය ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ මාසය තුළ හරියට ඔයාගේ මුදල් කළමනාකරණය කරගත්තොත් එම ඔයාගේ ධනෙ වර්ධනයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේවල් මුදල් කළමනාකරණය කරගත්තොත් කේම ඔයාට ඒ දේවල් වලට එකපාරටම ශනික තීරණ ගන්න ලැබෙන අවස්ථාවන් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලින් ඔයා ප්‍රයෝජනෙ ගන්න ඒ ණයෙන් හරි නැත්තම් ඒ ධනය අහිමි වෙන්න තියෙන අවස්ථාවෙන් හරි මිදෙන්න ඒ වගේ ශනික තීරණ වලට පුළුවන්කම ලැබෙන්න පුළුවන්. ඒ අවස්ථාවන් මිස් කරගන්න නැතුව ඔයාගේ ධනය වර්ධනයක් දක්වා යන්න ඔයා උනන්දුවෙන් වැඩ කරන්න ඕන. කරගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ මුදල් දිපේන අතින් ඔයාගේ ධනය අතින් පිටම හොඳ තත්ත්වයකටපත් වෙන්න. ඔයාගේ ධනය නැත්තම් ඔයාගේ මුදල් සුරක්ෂිතව තියාගන්නත් ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඔයාගේ බිස්නස් හරි නැත්තම් ඔයාගේ ජොබ් එක හරි ඒවෙන් ලැබෙන මුදල් ඔයාට කළමනාකරණය කරගත්තොත් ඔයාට හොඳ ධනයක් මේ ඇති කරගන්න පුළුවන් වෙන මාසයක් වෙනවා. වගේම ඔයා පටන් ගන්න ඉන්නවා නම් මොන හරි බිස්නස් ඒවා ගැන හොඳට හොයලා බලලා වැඩ කරන්න. හොයලා බලලා පටන් ගන්න. එතකොට හොයලා බලලා පටන් ගත්තොත් ලොන්ග් ටර්ම් වැඩවලට සල්ලි දානකොට ඒවා හොඳට හොයලා බලලා ඒ කටයුතු කරන්න. එතකොට ඔයාට හොඳ ධනයක් උපය ගන්න පුළුවන් වෙන මාසයක් වෙනවා. ආරම්භයක් ගන්න පුළුවන් හොඳ මාසයක් වෙනවා. ඒ වගේම දැන් අපි බලමු ඔයාගේ ජොබ් එකේ නැත්තම් බිස්නස් වැඩ නැත්තම් ඔයාගේ ස්ටඩීස් පැත්තෙන් මොනවද කොහොමද පෙන්වන්නේ කියලා. ඉස්සෙල්ලම කිව්වාගේ ඔයාගේ වැඩ වේගෙන් කරන්න පුළුවන් කාලයක් තමයි මේ ඉස්සරහට එන මේ මාසේ. වේගෙන් කරනවා කියන්නේ ඔයාගේ ගන්න තීරණත් එක්ක නැත්තම් ඔයාට මේ ජීවිතේ නැවතිලා වගේ තියෙන දේවල් වේගෙන් වෙන කාලයක් වෙනවා. ඔයාගේ ජොබ් එකේ වැඩ උනත් හොඳ පැත්තට තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔයාගේ ස්ටඩීස් පැත්තෙන් ගත්තත් ඔයාට හොඳ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් හොඳ කාලයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. රට යන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ වැඩත් ආර්ථිකව කරගන්න පුළුවන්. ජොබ් එකකට රට යනවා නම් නැත්තම් ඔයා වෙන ට්‍රැවල් කරන්න හිතන් ඉන්නවා නම් ඒවටත් හොඳ කාලයක් වෙනවා. මේ රැකියාව නැත්තම් ජොබ් එක පැත්තෙන් ගත්තොත් ගොඩක්ම හොඳ කාලයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. ඔයාගේ වේගෙන් නැත්තම් ඉක්මනට කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් කාලයක් වෙන හින්දා ඔයාගේ සාර්ථකත්වයත් ඉක්මනට ලැබෙන මේ මාසයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. වගේම ඔයාගේ ජොබ් එකෙන් නැත්තම් ඔයාගේ ස්ටඩීස් වලින් ගත්තත් ඔයාට ලොකු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. නැත්නම් සතුට වෙන්න අවස්ථාවන් ලැබෙන මාසයක් වෙනවා. නැත්තම් ඔයාට හොඳ කාලයක් පෙන්වෙනවා මේ ඉස්සරහට එන මාසේ. ඒ සතුට වැඩි වෙන කාලයක් වෙනවා. ඒ වගේම ලස්සන දේවල් හොඳ දේවල් ලැබෙන කාලයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. නැත්තම් ඔයාගේ ජීවිතයේ ලැබෙන දේවල් වලින් යාළුවන් එක්ක නැත්තම් ඔයාගේ පවුලේ අය එක්ක සෙලිබ්‍රේෂන්ස් පවත්වන්න පුළුවන්. නැත්තම් උත්සව නැත්තම් පාටිස් තියන්න පුළුවන් අවස්ථාවන් ලැබෙන්න පුළුවන් මේ ඉස්සරහට එන මාසේ. ඒක ඔයාට ලැබෙන්නේ ඔයාගේ සක්සස් එකේ හින්දා. සක්සස් for something. ඒ හින්දා ඔයාගේ මොන හරි දෙයක් හින්දා ඔයාගේ එක්කෝ ඔයාගේ විභාගයක් පාස් වෙන්න පුළුවන්. නැත්තම් ජොබ් ප්‍රොමෝෂන් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ සාර්ථකත්වයක් පෙන්වන
හොඳ මාසයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයගේ පවුලේ අය යාළුවන් එක සමරන්න පුළුවන් හොඳ අවස්ථාවන් ලැබෙන කාලයක් වෙනවා මේ ඉස්සරහට එන මාසේ. ලැබෙන්නේ නිකන් ඉඳලා නෙවෙයි ඔයගේ සක්සස් එක හින්දාම තමයි ලැබෙන්නේ. නැත්තම් යාළුවන්ත් එක්ක ට්‍රිප්ස් යන්න පුළුවන් වෙන අවස්ථාවල් ලැබෙනවා. ඒ වගේ මොනවා හරි නැත්තම් මේ ඒ කිව්ව කාරණාවලට අමතර ඔයගේ ප්‍රශ්නයක් ඉඳලා ඒක සාර්ථක වීම නිසා ලැබෙන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ධනයට සම්බන්ධ ප්‍රශ්න විසඳිලා ලැබෙන්නත් පුළුවන්. නැත්තම් වෙන ප්‍රශ්නයක් හින්දා ඒකින් ගොඩ ඇවිල්ලා නැත්තම් ඒක විසඳගෙන ඒක සතුට සමරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔයගේ හිතවත් අය එක්ක නැත්තම් පවුලේ අය එක්ක නැත්තම් යාළුවෝ එක්ක හොඳට එන්ජොයි කරන නැත්තම් සෙලිබ්‍රේට් කරන අවස්ථාවක් වෙන්න පුළුවන් මේ ඊළඟට එන මාසේ. මුදල් හම්බ කරනවා වගේම මේ මුදල් වියදම් කරලා සතුටු වෙන අවස්ථාවන් එන්න පුළුවන් කාඩ් එකක් නිසා ඔයා ඒ ගැනත් හිත යොමු කරන්න. ඔයාගේ සක්සස් එක සමරන්න පොඩි කාලයක් යොදවන්න. එතකොට පුළුවන් ඔයාගේ ජීවිතේ බැලන්ස් එක තියාගෙන ලස්සනට ජීවිතේ ඇත්තටම තෘප්තිමත් විදිහට ජීවත් වෙන්න මිනිස්සෙක් වගේ. වගේම ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ ජොබ් එක සම්බන්ධයෙන් නැත්නම් ඔයාගේ බිස්නස් සම්බන්ධයෙන් නැත්නම් ඔයාගේ ස්ටඩීස් සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නක නම් ඉන්නේ ඒකත් ඉක්මනට විසඳනවා. ඒ විසඳන ගමන්ම ඒ අර්ථාර්ථකත්වයට යන්න පුළුවන් හොඳ පාරක් හැදෙනවා මේ මාසය ඇතුළත. ඒක නිසා ඔයා උනන්දුවෙන් වැඩ කරන්න ඒ සාර්ථකත්වය ළඟා කරගන්න ඔයාට එතකොට පුළුවන්. වගේම ඔයාට සමහර වෙලාවට වෙන කෙනෙක්ගේ උත්සවයකට නැත්නම් වෙන කෙනෙක්ගේ සෙලිබ්‍රේෂන් එකකට ඔයාට යන්න සිදුවෙන වෙලාවක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම හරි ඔයාට හොඳ සක්සස් එකක් ලැබෙනවා මේ මාසය ඇතුළත. වගේම ඔයා හිතාගෙන ඉන්නවා නම් මොකක් හරි දෙයක් ක්‍රියේට් කරන්න ඔයාගේ බිස්නස් එකක් හරි බිස්නස් එක ඩෙවලොප්මන්ට් එකක් හරි කරන්න හිතන් ඉන්නවනම් ඒකටත් හොඳ කාලයක් වෙනවා. ඒ ක්‍රියේටිවිටි එක වැඩි වෙන හොඳ අවස්ථාවන් ලැබෙනවා මේ මාසය ඇතුළත. ඔයාගේ ඒ වගේ thinking pattern එක වෙනස් වෙනවා. හොඳ ක්‍රියේටිව් මයින්ඩ් එකක් එනවා. බිස්නස් එක ගොඩ දා ගන්න පුළුවන්. බිස්නස් එක වැඩි දියුණු කරන්න පුළුවන්. හොඳ නිර්මාණශීලී හැකියාවක් ලැබෙනවා. ඒ අවස්ථාවලින් ඔයා ප්‍රයෝජනය ගන්න. වගේම ඔයාගේ ජොබ් එක කරන තැන ඔයාට සතුටුදායක තැනක් වෙන්න පුළුවන්. ඔයා බොස් කෙනෙක් වුණත් නැත්තම් ඔයා වැඩ කරන කෙනෙක් වුණත් ඒ කවුරු වුණත් ඔයාට ඒක ප්‍රීතිමත් කියන්නේ සතුටුදායක තැනක් වෙනවා. ඔයා වැඩ කරන තැන ඔයා සතුටුවෙන් වැඩ කරන්න පුළුවන් අවස්ථාවන් ඔයාට ලැබෙනවා. ඒකම ඔයා ස්ටඩීස් කරන කෙනෙක් නම් ඔයාගේ එක්සෑම්ස් වලින් ජයග්‍රහණය ලබාගෙන එක්සෑම්ස් පාස් වෙලා වගේ හොඳ සෙලිබ්‍රේට් කරන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයා තාම එක්සෑම්ස් වලට පෙනී ඉඳ හිතන කෙනෙක් නම් ඒවා සාර්ථක කරගන්න හොඳ පාරවල් හැදෙන හොඳ අවස්ථාවන් එන කාලයක් වෙනවා මේ කාලේ. හරි මේ විදිහට තමයි ඔයාගේ මේ next month එකේ overall energy එක. ඒ වගේම කියන්න ඕන ඔයාගේ මේ එන මාසය ඇතුළත ඔයාට හොඳ අවස්ථාවන් එන නිසා නැත්නම් ඔයාගේ වැඩ කරගන්න සියලු බාධක නැති වෙන නිසා සහ ඔයාගේ ජීවිතේ නැවතිලා තියෙන අවස්ථාවක් තියෙනවා නම් නැත්නම් වැඩ වෙන්නේ බ්ලොක් වෙලා වගේ අවස්ථාවක් තියෙනවා නම් ඒ දේවල් වේගයෙන් සිද්ධ වෙන්න පටන් ගන්න හොඳ ශනික වෙනසක් ඇති වෙන හොඳ මාසයක් වෙනවා. ඒ නිසා ඔයා උනන්දු වෙලා වැඩ කරන්න. එතකොට ඔයාගේ ජයග්‍රහණය ඔයාටම ලබා ගන්න පුළුවන්. ඒක තමයි පාට පෙන්ලා දෙන්නේ මේ වෙලාවේ. මේ ඉන්න මාසය ඇතුළත ඔයාට ඒ විදිහට වැඩ කරොත් ඔයාගේ ජීවිතේ ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. එන මාසය ඇතුළත ඒකට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්. හොඳ විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙන්න කියලා මම ඔයාට විශ් කරනවා. හරි. ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක call කරලා තියාගන්න මගේ videos දිගටම බලන්න පුළුවන්. ඒ වගේම like කරලා comment එකක් දාන්න. යාළුවන්ට share කරන්න. Thank you reading එකත් එක්ක හිටියට. ඊළඟ reading එකකින් එන්න. Bye.